Hello guys, welcome to our YouTube channel. මේ තමයි අපේ පළවෙනි YouTube vlog එක. අද අපි ඔයාලව එක්කටගෙන යන්නේ පෝලන්තයේ ලස්සන බලන්න. එහෙනම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ෆින්ලන්ඩ් වල ඉඳන් පැය දෙකමාරක ගමනකින් පස්සේ අපි පෝලන්ඩ් වල ඩාන්ස්ක් වලට ආවා. මේ තියෙන්නේ ඩාන්ස්ක් එයාපෝට් එක. ඩාන්ස්ක් එයාපෝට් එකේ ඉඳන් කිලෝමීටර් 18ක් විතර දුරින් තමයි ඩාන්ස්ක් ඕල්ඩ් ටවුන් එක තියෙන්නේ. එයාපෝට් එකේ ඉඳන් ඕල්ඩ් ටවුන් එකට යන්න අපිට විනාඩි 25ක් විතර ගියා. බලන්නකෝ මේ සිටි එකේ තියෙන ලස්සන. ඩාන්ස්ක් ඕල්ඩ් ටවුන් එක නිර්මාණය කරලා තියෙන්නේ 14 වන සියවසත් 17 වන සියවසත් අතරතුර කාලයේ. ඒ වගේම මේ ගොඩක් බිල්ඩින් හතර තියෙන්නේ ගොතික් ගෘහ නිර්මාණ ශිල්පය පාදක කරගෙන. ඒ වගේම තමයි දෙවනි ලෝක යුද්ධ කාලයේදී මේ ටවුන් එකෙන් 90%ක්ම වගේ විනාශ වෙලා තියෙනවා. අද අපි මේ දකින්නේ දෙවනි ලෝක යුද්ධ සමයෙන් පස්සේ ඒවා ප්‍රතිනිර්මාණය කරලා තියෙන විදියටයි. ඔයාලට මේ පේන්න තියෙන්නේ සෙන්ට් මේරීස් චර්ච් එක. මේක ඩාන්ස්ක් වල තියෙන ගොඩක් ප්‍රසිද්ධ චර්ච් එකක්. මේක බලන්න ගොඩාක් සංචාරකයෝ ඇවිල්ලා ඉඳියා. අපි චර්ච් එකේ පහළ බලලා ඊට පස්සේ චර්ච් එකේ උඩම තියෙන view point එකට ගියා. එතනට මුළු ටවුන් එකම පේනවා. බලන්නකෝ මෙතන තියෙන ලස්සන. එදා දවස පුරාම අපි සිටි එකේ ඇවිත්තා. ඊට පස්සේ ගමන් මහන්සිය නිසා අපි හොටෙල් එකට ආවා. ඊළඟ දවස් අපි ප්ලෑන් කරලා තිබුණේ තවත් රටකට යන්න. ඒ කොහෙද කියලා අපි ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. එතකන් ඔයාලා හැමෝටම බයි.